ඉතින් කාලෙකට පස්සේ වීඩියෝ එකක් කරන්න ආවා. පුංචි වීඩියෝ ෂෝට් වීඩියෝ කීපයක් දැම්මා. කොහොමත් මම උදේට ෂෝට් වීඩියෝ දාන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙන්න. ඉතින් මම වීඩියෝ එක තමයි දේශපාලනයෙන් නම් ගොඩක් ඈත් වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. වීඩියෝ එක තමයි අපේ මේ පාතාලේ ඉන්න කොල්ලෝ කෙල්ලන්ට පුංචි පණිවිඩයක් දෙන්න. ඔයගොල්ලෝ දන්නවා ජුලම්පිටිය අමරේට මොකද වුනේ කියලා. ජුලම්පිටිය අමරේ කියන්නේ පාතාල සමාජිකයෙක්නේ. මේ ජුලම්පිටිය අමරේ මරණ දඬුවමට අභියාචනයක් දැම්මා. ඒක ලිහිල් කරගන්න. නමුත් එහෙම උනේ නැහැ. උනේ නැති හේතුව තමයි ඇත්තටම පුතේ මේ අලුත් දරුවන්ට ජුලම්පිටිය අමරලා දැන් අපේ වයසනේ. අලුත් දරුවන්ට මම කියන්නේ ඇත්තටම පුතේ අපි නරක දේ කළොත් අර කියමනක් තියෙනවා අවිගත්තෝ අවියෙන්ම නැසී කියලා. අනේ රත්තරන් පුතේ අපිට ලේසියෙන් සල්ලි හම්බ වෙයි. සල්ලි කියන දේ අපිට හොදිනුත් හොයාගන්න පුළුවන්, නරකින් ගොඩක් හොයාගන්න පුළුවන් කියලා මමත් දන්නවා. නමුත් පුතේ අපිට අනාගතයක් තියෙන්න ඕන. අපි කෝටි ගාණක් හෙව්වත් මොකටද පුතේ? අන්තිමට අපිට මැරෙන්න වෙන්නේ හිරගෙවල් වල නම්. අපේ බලන්න අර බැකෝ සමන්ගේ දරුවයි නෝනයි දෙන්නම ඇතුලේ. බලන්න දරුවෝ ගැනවත් හිතනවාද අපි කියලා? නේද පුතේ? දරුවෝ ගැනවත් හිතන්න රත්තරන් පුතේ. ඕගොල්ලන්ගේ ජීවිතේ විනාශ කරගන්න එපා මේ වගේ පහසුවෙන් සල්ලි හොයන්න ගිහිල්ලා. මොකද හේතුව අපිට සල්ලි ගොඩක් හම්බ වෙයි. අපි මාසයක් දෙකක් අවුරුද්දක් අවුරුදු 5ක් අවුරුදු 10ක් ලොකු චණ්ඩි වගේ ජීවත් වෙයි. තවත් මිනිස්සු මරලා, තවත් මිනිස්සුන්ගෙන් කප්පම් අරගෙන, තවත් මිනිස්සුන්ගෙන් හොරකම් කරලා, මංකොල්ලා කාලා, නැත්තම් කුඩු ජාවාරම් කරලා, මද්ද්‍රව්‍ය ජාවාරම් කරලා අපි ජීවත් වෙයි. ඒ වගේම දේශපාලඥයින්ට කඩේ ගිහිල්ලා දේශපාලඥයෝ වෙනුවෙන් මිනී මරලා ඔවුන්ගේ විරුද්ධවාදීන්ව මරනවට ලොකු ගාණක් හම්බ වෙනවා. ඒ වගේම හොඳ ඒ ආණ්ඩුව තියෙනකන් අපිට හැංගිලා ඉන්න පුළුවන් ඕන වරදක් කරලා. හැබැයි ඒ ආණ්ඩුව පෙරළුණාට පස්සේ මේ ආණ්ඩුව ආව දවසේ ඉඳලා ඕගොල්ලන්ට අපලයි නේද? රත්තරන් පුතේ අපිට වරදක් කරලා ලේසියෙන් ගොඩ එන්න බෑ. අනිවාර්යෙන් අපි වරදක් කෙරුවොත් අනිවාර්යෙන්ම අපිට දඬුවම් විඳින්නම වෙනවා. මගේ දරුවෝ විදිහට මම කියන්නේ පුතේ මෙහෙම සල්ලි හොයන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් කරුණා කරලා මම කියන්නේ මේ විදිහට සල්ලි හොයන්න හදන්න එපා පුතේ. ඒ වගේම මම කියනවා ඕගොල්ලන්ට පුළුවන් නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා. මොකද හේතුව මේ ඕගොල්ලෝ ඒ හොයන සල්ලි කිසිම යාදීමකුත් නැහැ. බලන්න මොනතරම් පිච්චිද අපි ඉන්නේ. කොයි වෙලාවෙ අපිව පොලිසියෙන් පැනලා අල්ලගනීද? කොයි වෙලාවෙ අපිව අපේ ජීවිතේ විනාශ වෙයිද? අපිට කවුරු හරි වෙඩි තියලා මරලා දාලා යයිද? නේද? අසාධාරණයෙන් හම්බ කරන සල්ලි ආදීමක් නෑ මගේ රත්තරන් පුතේ. හැමතිස්සෙම අපි හදවතින්ම පිච්චි ඉන්නේ. මගේ රත්තරන් පුතේ ඕගොල්ලන්ට ලේසියෙන් පහසුවෙන් ජීවත් වෙන්න ක්‍රමයක් මම කියන්නම්. මගේ රත්තරන් පුතේ ඕගොල්ලෝ දැනට නරක වැඩ කරනවා නම් මේ වගේ අයහපත් දෙයින් ඕගොල්ලෝ ජීවත් වෙන්න බලාපොරොත්තු ඉන්නවා නම් කරුණා කරලා ඒක නතර කරන්න. ඒක නතර කරලා ඕගොල්ලන්ට යන්න හොඳ ගමනක් තියෙනවා. ජේසුස් වහන්සේ හොයන්න. ජේසුස් වහන්සේ හොයලා ජේසුස් වහන්සේත් එක්ක ඕගොල්ලන්ට පුදුමාකාර ශක්තිමත් ගමනක්. ඒ වගේම ඕගොල්ලන්ගේ ජීවිතේ නෙමෙයි මගේ ජීවිතේ උනා. ජීවිතේ හොඳ ආලෝකමත් දවසක්. ඒ වගේම යහපත් ගමනක්. ඒ වගේම ඕගොල්ලන්ගේ දරුවන්ට යහපත් ගමනක්. ඕගොල්ලන්ගේ අම්මා තාත්තට යහපත් ගමනක්. ඕගොල්ලන්ට යහපත් ගමනක්. ඕගොල්ලන්ගේ දරුවන්ගේ යාළුවන්ට යහපත් ගමනක් යන්න
අපි බලාපොරොත්තු ඉන්නවා නම් ඒ වගේම පීඩනයේ ඉන්න අය ඉන්නවා නම් අපි ජීවත් වෙලා වැඩක් නැහැ ජීවිතේ අපි ඉවර කරගන්න ඕන අපිට සල්ලි නැහැ අපි මොනවද කරන්නේ පුතේ දෙවියන් වහන්සේ අපිට ඒකට විසඳුම් දෙනවා දෙවියන් වහන්සේ අපිට අපේ ජීවිතේ යහපත් කරනවා දෙවියන් වහන්සේ අපේ හදවත් වලට වඩිනවා උන්වහන්සේ අපේ හදවත් සුද්ධ කරනවා අපේ අයහපත්කම් සුද්ධ කරනවා මගේ රත්තරන් පුතේ මම දන්නේ හින්දා කියන්නේ පුළුවන් නම් පුතේ ඔබේ අයහපත්කම් නතර කරලා ඒ වගේම සමහර විට ඔබට මත්ද්‍රව්‍ය ඉවර කරගන්න බැරුව ඇති මත්ද්‍රව්‍ය වලින් නිදහස් වෙන්න බැරුව ඇති මගේ රත්තරන් පුතේ ජේසුස් වහන්සේව අඳුරගන්න ජේසුස් වහන්සේව අඳුරගෙන ජේසුස් වහන්සේත් එක්ක ශක්තිමත් ගමනක් යන්න ඔයාට මේ මත්ද්‍රව්‍ය අවසන් කරන්න මත්ද්‍රව්‍ය වලින් නිදහස් වෙන්න උන්වහන්සේ පාර කියයි උන්වහන්සේ අපේ ජීවිතේට යහපත් ගමනක් යන්න උන්වහන්සේ පාර කියයි දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කළයි ඔබගේ දරුවන්ට ආශිර්වාද කරයි හොඳ අධ්‍යාපනයක් ලබා දෙයි ඒ වගේම හොඳ යහපත් ගමනක් යන්න ඕන පාර කියයි මගේ රත්තරන් පුතේ දෙවියන් වහන්සේත් එක්ක ශක්තිමත් ගමනක් යන්න ඔබට කවදාවත්ම වරදින්නේ නැහැ මගේ මැනිකේ මගේ රත්තරන් පුතේ එහෙනම් මම නවතින්නම් ඔබට ජේසු පිහිටයි දෙවියන් වහන්සේ ඔබේ ජීවිතේ ආලෝකමත් කරයි යහපත් කරයි ඒ වගේම ශක්තිමත් කරයි ඒ වගේම ඔබගේ අයහපත්කම් තියෙනවන සුද්ධ කරයි ඒ වගේම මානසික රෝග තියෙනවන සුද්ධ කරයි ඒ වගේම යක්ෂ ආත්ම තියෙනවනම් ඒ සියලු දේ පළවා හරි දෙවියන් වහන්සේට කළ නොහැක්කක් නැත මගේ රත්තරන් පුතේ එහෙනම් අපි නවතිනවා ජේසුස් වහන්සේ ගැන යහපත් ගමනක් ජේසුස් වහන්සේත් එක්ක යහපත් ගමනක් යන්න උත්සාහ කරන්න එහෙනම් ජේසු පිටයි මයි රත්තරන් පුතාලට දුවලට ඔක්කොටම